ඔයගොල්ලෝ පේනවා ඇති. මෙතනින් පටන් ගන්න පාලම අපි යන්. ඔක තමයි මාදුවේ දූපතට යන්න තියෙන එකම පාර. අනතර දුරින් පේනවා ඔයගොල්ලන්ට මේ කොද්දුව රජමහා විහාරය. වයිද්‍යයක් මාරු වෙනවත් අමාරුයි. නෑලි දාලා හදලා ගියාන සුවර් නෑ උදේ. අතිශය භයංකාර ගමනක්. මේ ආඩුවෙන්වත් අපි බලමු හදයිද කියලා මේ පාලම මේ කැඩිලා තින්නේ ඔක්කොම කැඩිලා තින්නේ මේ ඔක්කොම මෙතනින් බිමට ගියොත් කෙලින් බිම රැය ගණන් එන්න හම්බෙන්නේ අපිට. බයික් කෙනා බර ගන්න. ගන්න දයිනේ. ඉස්සරහ ගන්නද? ඕ බයි වේ. අපි යන් එනවා ඉතට. ඔයගොල්ලෝ මාදුවේ ආවට මේ බිහිසුණු අත්දැකීමට මේ මුණ දීලා නැතුව ඇති. ඔව් මේ මන් දැන් එන්නේ මාස 6කට 7කට විතර පස්සේ. දැන් නම් බයයි දැන් හිමිනවා පොඩි පුතේ යන්න බෑ උදේ. අතිශය භයංකාරයි. රැය ගණන් කොහොමත් කරුණාවේ රැය ගණන් එන්න හම්බෙන්නේ නැද්ද? ආල් ගියාද? මේ දිරලා ගෑවි නෑ. කොම්මක සිද්ධ පුතේ. දැන් තමයි මචං ලේට් එකක් ඉදුවේ ඇඟට. ඉස්ප ගන්නත් අවත කරා. දැන් මේ සුන්දර මාදුව දූපත. බයික් එකක් යන බයික් එක යන්න දෙමු. මේ ලස්සන මාස් කාන්ත මේ මොඩ හරක් කියලා බීම ගාලා යන අනිත් පාලම. මට සිදුවේ පවුල් 60ක් විතර ජීවත් වෙන මේ මාදුවේ. සාන්මල්ලි ආලා බලමු. මේ ලස්සන මාර කූල් එකක් දෙන්නේ නැහැ නේද? අට්ට කූල් එකක් දෙන්නේ එකට. ඒක මචරින් කියලා නිම කරන්න බෑ. මාර සිසිලසක් දෙන්නේ නැහැ. උරුදු මේ උරුදු වතු තියෙනවා. පන්සල් දෙකක් තියෙනවා මේ මාදුවේ. මේකනේ එක පන්සල. ඔයගොල්ලන්ට මේ බෝට්ටුව යද්දි පේනවා මේක. බෝට්ටුව යද්දි පේනවා මේ පන්සල ඇතුළේ තියෙනවා. ඒක තොටුපළක් තියෙනවා. පෙන්නන හොද. එන්න දින තොටුපොළ මාදුවේ තොටුපොළනේ.
පාලම බෝට් යනවා බෝට් සවාරිය යනවා ඔයගොල්ලන්ට බෝට් සවාරිය යන්න ඕන නම් කියන්න මේ අපේ සාන් මල්ලිගේ බෝට් තියෙනවා මේ එන්නේ යන්න පුළුවන් මාදුවන්ගේ හොඳ ටුවර් එකක් මුළු මාදුවම බලන්න පුළුවන් මම සාන් මල්ලිගේ නම්බරේ දාන්න දැන් මාදුව ඇතුළ මෙහෙම ඇතුළ ඉන්න පට්ට කූල් එකක් දැනෙන්නේ නැහැ මාර සිසිලසක් දැනෙන්නේ නැහැ ගන්න පුළුවන් තව ඉස්සරහට අප පෙන්නන්න දැන් මේ තා පන්සලක් තියෙන පන්සල පැන්න ගමන් දැන් සාමාන්‍යලගේ වල තියෙන්නේ එතන ගාමසේක කාර්යාලය අර කියලා තියෙන්නේ මාර කෝල්ලක් දෙන්න මාර සිසිලසක් දෙන්න එකට තේනවා ඉතින් මේවා ඔක්කොම සාමාන්‍යලට ඉතින් අනිත් පන්සල ඉක්කණියක් තියෙනවා ඉස්කෝලයක් තියෙනවා මාදුගේ ඉස්කෝලේ මේ තමයි මාදුගේ ඉස්කෝලේ ඒ ශාන් මල්ලිලා ඉන්න ශාන් මල්ලි මේ තමයි ශාන් මල්ලිලා ගෙදර හලෝ ශාන් මල්ලි කොහමද පාලම අම්මට සීදි මම මේ මාස 6-7කට පස්සේ වෙන්නේ ගඟේ වැටලා කියලා තව ටිකකින් බලන් ඉන්න ආයේ ඒ නෑ ශාන් මල්ලි බෝට්ටුවේ ටුවර් එකක් යනවනේ අපේ මල්ලිව කන්ටැක්ට් කරගන්න මගේ සහෝදරයා මතීෂ බෝට් සෆාරි නම්බර එක කියහ ෆ්‍රීඩම් ට්‍රැවලර්ස් බෝට්ටුව වලටත් ආවා ඉතින් අවදානමට පෙර සූදානම පෙන්නුවේ වීඩියෝ එක AI තාක්ෂණයෙන් හදපු එකක් ඔයගොල්ලෝ දකින්නදී මෙතන තමයි බයික් එක වටින්නේ ගඟට ඉතින් මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් දැන් ගමේ කෙනෙක්ට